හල්ලෝ ඔගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ අලුත් vlog එකකට. අද අපි මුලින්ම යන්නේ රසිද්ගේ මනියාගේ ඒජන්සිත් අලුත් ලොකේෂන් එකකට මුණා. අපි එතනට තමයි මුලින්ම යන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා නිමේෂය මියුසික් කරන මතක හන්දිය කොන්සර්ට් එකේ රිහර්සල්ස් වලට යන්න. අද රිහර්සල්ස් වලට එනවා කියලා තිබ්බා රවි ඉන්තාරුක ඒ වගේම වස්ති. ඊට පස්සේ LPL එක බලන්න තමයි යන්න තියෙන්නේ. හැබැයි මම මේකට දාන්න එදා තිබ්බ මැච් එකේ වීඩියෝස් නෙමෙයි. LPL එකේ ෆයිනල් එක දවසේ වීඩියෝස් ටික මේකට දාන්නම්. මොකද එතකොට ආයි වෙනම vlog එකක් දාන්න ඕනේ නැති හින්දා. Hello. Welcome to Rex office. මානිතගේ අලුත් ඔෆිස් එක. ඉතින් අලුත් office එක මෙතන තමයි අපේ work station එක යන්නේ. පොඩි දේවල් ටික තමයි එන්න තියෙන තාම ඇවිල්ලා නැහැ මේ ඊනෝනාර පේනක් දන්නේ නැහැ. මේ වගේ එකක් ගහන HQ කියලා ගෙලින්ම දොර ඉස්සරහා ගහන්න. ඒක තමයි entrance එක. කියන්නේ XO HQ හරිද? nice. ඊට පස්සේ අපි යනවා මෙහාට. මෙතන තමයි අපේ work station එක. මෙතන තියෙන පොඩි reading පොඩි room එක මෙතන දාලා table එකක් දාලා මෙතන පොඩි library එකක් අරගෙන පොතක් කියලා ඉන්න පොඩ්ඩක් පොඩි ටී කපන්න වගේ. මෙතන පොඩි තව මේසයක් දානවා. එතනට දාන්නට පස්සේ charging dock එකක් එක්ක වගේ එහෙම තියෙනවා. කට්ටිය ආවට පස්සේ charge කරගන්න. power station එකයි. ඊට පස්සේ මේක තමයි අපේ mess එක. ඒ කියන්නේ basic under construction lunch room එක ඒ අපි ගහලා තියෙන්නේ මේ level එකක මේ එනවා මේ තියෙන mess කියලා තියෙන්නේ. right. ඊට පස්සේ mess එක ඔබ දන්නවනේ mess කියන්නේ මොකද්ද කියලා අර army එකේ එකේ military එක. මම ඒක අහන්න ගියා විතරයි. අපි army වයින් පැත්තයි මම. කොඩ හැංගෙන් අපේ අමුතෙක් කියනවා වෙන්නන්නේ. මෙතන තමයි අපේ ලන්ච් රූම් එක තාම හදලා නැහැ. මෙතනින් කන්නත් පුළුවන්. මෙතන පොඩි මේසයක් දානවා තව. nice. දාලා අතන වෝටර් ෆිල්ටර් එක දෙනවා. ඊට පස්සේ අපි යනවා අපේ වෝල්ට් එකට. මේ තියෙන වෝල්ට් එක. මොකද වෝල්ට් එක කියන්නේ? වෝල්ට් එක කියන්නේ අපි ඔක්කොම brainstorm ideations ඔක්කොම දෙන්න මෙතන. වෝල්ට් කියන්නේ ආර්මි එකේ මිලිටරි එකේ බුද්ධි යන්න එතන තමයි ඔක්කොම ස්ට්‍රැටජි ප්ලෑනින් කරන්නේ. මෙතන ගහන වෝල්ට් කියලා මෙන්න මේ වගේ. ඒ වද එනවා බොඩ් ටික. okay. ඊට පස්සේ මෙතනට දානවා සෝෆා එකක්. සල්ලි දීපොත් මෙතනට සෝෆා එකක් දානවා නැත්නම් බීන් බෑග් එකක් දානවා. ඊට පස්සේ අතන AC එකක් ගහන උඩට මෙතනට ප්‍රොජෙක්ටර් එකක් ගහනවා මෙතන තියලා. nice. මේ පැත්තට දාන දිග වයිට් බෝඩ් එකක්. මේ වයිට් බෝඩ් එක අයින් කරන්න නේ පොඩි වැඩි. ලොකු එකක් දාලා මෙතන තව ටිකක් දාලා කෝසි විදියට ගන්නවා. මෙතන තමයි අපි ඔක්කොම ඒකට ප්ලෑන්ස් ටික ගන්නවා. මෙතන වයිබ් එක නෙමෙයි. yes කලින් තන්ටට පට්ට ලස්සනයි. කලින් තන්ටට කලින් තන පොඩිත් එක්ක පොඩිත් එක්ක. මෙතන වෙනම රූම් එකක් තියෙනවා. ඒ වගේ අපිට ප්ලෑන් කරන්න. ඊට පස්සේ අපි යනවා අපේ සයිලෝ එකට. සයිලෝ එක කියන්නේ ආදන්නානේ නියුක්ලියර් වැඩ වෙන්නේ මෙතන. මෙතන ගහන ඒ වගේ මේ තියෙන සයිලෝ කියන්නේ. මේකත් දාලා බරපතල නියුක්ලියර් මෙතනද? බරපතල කියන්නේ නියුක්ලියර් වැඩ වෙන්නේ මෙතන. ලස්සන බාත්රූම් එකක් නේ වන්නේ. නැටි නෑ. මෙතන ලයිට් එකක් තියෙනවා. ටච් අන්න ඔයාලගේ කන්නාඩි තාක්ෂණය. ටෙක්නොලොජිය. ලස්සන බාත්රූම් රෝ සෙල්ෆ් ෆිටින්ග්ස් දාලා තියෙනවා. මෙතන නම් මේ ටැප් එකක් තියෙනවා. මම හිතන්නේ වොෂින් මැෂින් එක ගන්න. ඒක වොෂින් මැෂින් එක අපිට. ආයෙමත් තියෙනවා. මෙතනට අපි නමක් දාලා නැහැ. අපි සමහර කෙනෙක් නමක් දාලා නැත්නම් එහෙම ඕනෙන්නේ නැහැ. මෙතන තමයි අපේ රිලැක්ස් zone එක. රිලැක්ස් zone. ආයි සුපිරි ස්පොට් එක. ඒ AC එක වගේ බලන්න තියෙන මෙතන. මෙතන මාර සනීපයි රැට එහෙම උනම් පාරක් කරනවා නේ. ඔව්. දනුත් පට්ට හොලගත් තියෙන රැට එහෙම පට්ට සනීපයි. මෙතනනේ අර මේ වැස්සාම මාරම සනීපයි. කියන්නේ සිටි එකේ නෙමෙයි වගේ පොඩි ෆීල් එකක්. සැබරල්ල ගහත් තියෙනවා. අතන දොඩම් ගස් දෙකක් කොහෙත් තියෙනවා. කෙහෙල් ගහක් තියෙනවා. පැපල් ගහක් තියෙනවා. ෆයර් එක්සිට් එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඕගොල්ලෝ ගහලා යනවා. ෂේප් එක පනින්න පුළුවන් මාක් කර ගේස් එකක් වුණ මම හිතන්නේ කකුලක් එක කඩා ගන්න වෙයි. ඒක අවුලක් නැහැ. මෙතන කිචන් නේ නේ. දැන් ඔයගොල්ලෝ උයනවාද මෙතන? උයයි සමහර කෙනෙක්. මෙතන යන්න පැන්ට්‍රි එකක් යනවා මේ කබඩ් ගහලා. නයි. මේකක් ගත්තා හරි මොනවද මේ චීලා එකක් හරි මාක් කරේ ෆුල් චිලේ එකක් ගන්න මිනි ෆ්‍රිජ් එකක් අරන් දිහනවා. ඔය රෙවුනියු එකෙන් දිහනවා. මේක එහෙනම් බොයිස් මේක රෙවුනියු එකෙන් අපි
අරන්දම මිනි ෆ්‍රිජ්ජ සල්ලිවරලා තින බඩු ගන්න අලුත් ඔගොල්ලන්ගේ දැන් කලින් තැන්ට වඩා මොනාද ඔගොල්ලන්ගේ තියෙන ප්ලෑන්ස් එහෙම නැද්ද ඒම කියන්න නෑමජන් දැන් අපි පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් වෙයි තව එහෙම වැඩ ගනී අරගෙන අපි එඩිටිම් පැත්තලත් යනවා පොඩ්ඩක් කියනවනම් ගේන්න නේද අපි දැන් බලන්නේ පොඩ්ඩක් එක පැතිවලට යන්න බිස්නස් එක මේ කියන්නේ ලොකේෂන් එක නෙවෙයි ඒතර ඉන්නවනේ එක පැත්තේ ඔපරේෂන්ස් ඔපරේෂන් එඩිටිං මම ඔබ අර ඇරදියට එහෙම තේරුම් ගත්තා එඩිටිං ආම් මේ වෙයි තව ස්ට්‍රැටජි කොහොමද කරනවා ඔව් මොකක්ද කැන්න මට ඒ මෙයා මොකක් මගේ සපත්ත දේවල ස්කෙච්චස් මේ කොන්වර්ස් සා කොහොමද අලස් බංගර සපත්තු පොයින්ට්ස් අඩු වෙනවා නිනිනිනිනිනින් ගාලා බහිනවා බලන්න මෙයා ගාන්න කලස් මැච් කොහොමද මේ හිට් එක I think මේ මේකෙත් තියලා එකක් වගේ කොල්ලෝ අපි එකෝ ෆ්‍රෙන්ඩ්ලි එකයි එතකොට ඔයා මොන්නම් ඉතින් කළුයි සුදුයි මේක නෑ මිනිස්සු වගේ මේක නෑ ට්‍රීම් පාටක් ඒ කරන්නේ ඉන්නේ ඉතල ඊට පස්සේගේ මතක හන්දිය කොන්සර්ට් එකේ ආටිස්ලා රිහර්සල් කරනවා බලන්න. ඉතින් මේ තියෙන්නේ කොන්සර්ට් එකේ ප්‍රොමෝෂන් වීඩියෝ එකේ behind the scenes වගේක්. ඉතින් ඔයාලගෙත් මොන හරි කොන්සර්ට් තියෙනවා නම් ප්‍රොමෝට් කරගන්න. දාන්න දෙන්න. විහාර මහදී කොන්සර්ට් එකේදී රවි මොකද්ද මේ මතක හන්දිය කියන්නේ? මතක හන්දිය කියන්නේ ඇත්තට මටත් අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. උනාවේ ප්‍රේමේ නැදිලා මට ආයෝනා නුඹ ගාව ඉන්නෝනා කාලේ තුල් ප්‍රේමේ නමින් ආයේ නොවේ කියා සතුන් වෙලා වහිනා තුරා මං ආදරේ තෙමෙනවා ඔබත් ඉන්නවද? නෑ මම ඉන්න. එහෙම ගමුද? Mendatang kata sampai kini lagi betul kata mesih kia හරි හරි. රිෆ්‍රෙෂ් කරලා වැඩි පටන් ගන්න. දාද ඉවරනේ දායි නෝට් හදන්න ඕනේ මේකට නෑ. අපි යනවා. අපි වීඩියෝ වෙනවා නේද හැමතිස්සෙම ඔව් ඔව්. සම්පූර්ණ බ්ලොග්ස් ගහන ගමන් ඉන්නේ. දැන් බේරෙන්න බෑ ලේසි. රෙකෝඩ් ඔව්. ඊළඟ අපි යනවා මචං. වෙනයි. ඔය දාගෙන යනවද මං ඉතරෙන්ද? එහෙම නෙවෙයි අර පොඩි. එහෙනම් යා සෙට් එකම හරි ගියා. දැන් අපි යන් LPL බලන්න. මෙතන මැචස් කීපයකට ඔක්කොම එකට දාලා තමයි තියෙන්නේ. මෙතන ක්‍රිකටර්ස්ලා අපි දැන් යන්නේ LPL බලන්නව ක්‍රිකට් ෆෑන්ස්ලගේ රියැක්ෂන්ස් ගන්න. සෝෂල් මීඩියා ඇතුලේ මොන දේවල් කිව්වත් ග්‍රවුන්ඩ් එකට ඇත්තටම ඇවිල්ලා තිබ්බේ ක්‍රිකට් වලට කැමති ෆෑන්ස්ලා. මම ක්‍රිකට් ලොකුවට ෆලෝ කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මටත් මේක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. සමහර වෙලාවට ප්ලේයර්ස් ලව සෝෂල් මීඩියා ඇතුලේ කොච්චර ක්‍රිටිසයිස් කරත් ග්‍රවුන්ඩ් එක ඇතුලේදී ඒගොල්ලන්ට චියර් කරන ෆෑන්ස්ලා දැක්කම ඇත්තටම කවුද ක්‍රිටිසයිස් කරන්න කියලා හිතා ගන්නවත් බැහැ. LPL එක බලන්න ගියාට පස්සේ දසුන් ශානක් ගැන තිබ්බ මගේ ඉම්ප්‍රෙෂන් එක සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ ටූර්නමන්ට් එක පුරාවටම වැඩිපුරම ක්‍රවුඩ් එක සපෝට් කරේ ගෝල් වලට. අපි කට්ටියකින් ඇයි ගෝල් වලට සපෝට් කරන්න කියලා ඇහුවාම ඒගොල්ලෝ කිව්වේ දසුන් ශානක හින්දා තමයි ගෝල් වලට සපෝට් කරන්න කියලා. දසුන් විතරක් නෙමෙයි චාමික, දුනිත්, බානුක මේ හැමෝටම පොඩි ළමයාගේ ඉඳලා වැඩිහිටිය දක්වා මාර චියර් එකක් දුන්නේ. බංග්ලාදේශ වලින් පාකිස්තාන් වලින් ඇවිල්ලා හිටපු ෆෑන්ස්ලාට ඒගොල්ලොන්ගේ ෆේවරිට් ප්ලේයර්ස්ලාගේ ජර්සි පවා හම්බුණා. මේ ටූර්නමන්ට් එක මට නම් වෙනම කේස් ස්ටඩි එකක් වගේ. මේ මැච් එක කොහොම වේද? දැන් කලම්බෝටයක් විකට්ස් ටිකක් ගියා. මොකද අත්තේ? ඔය විකට්ස් ටිකක් ගිහිල්ලා තියෙන හැබැයි මට හිතන විදියට විකට් එක ස්ලෝ පොඩ්ඩක්.
ඒ නිසා මට හිතෙනවා මේ හරි ලෝ ස්කෝරින් මැච් එකක් වෙයි සහ අන්තිමේදී කොළඹ දිනයි. මොකද ගෙදරට ගහන්නේ අපි. කළම්බකට සපෝට් එක මදි කියන කට්ටිය. කොළඹ එකට සපෝට් එක මදිලු. මල්ලි කොළඹ! 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 දැන් ඇද? 100ක් තියෙනවනේ. දැන් ඇද? දැන් ඇති. ජය වේවා. කවුද මේ වාර මැච් එක දිනන්නේ? ගෝල් තමයි දිනන්නේ. මේ මැච් එක බැහැලා හරි කමන්නේ ගෝල් දිනන්න. ගෝල් ගලන්ස්. දසුන් ශානක මෙම හිත තියෙන්නේ කොළඹ කැප්සල් ඒ වුණාට. ඒ වුණාට දිනන්නේ. දසුන් ශානක ඒකට කොළඹ කැප්ස් දෙන්නත් පුළුවන්. ගෝල් ගහයි කියලා හිතනවා. ඊළඟට කතා කරන එක්කෙනා ඔයගොල්ලෝ දන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න එයා කවුද කියලා. රණුක් කියන්නේ වාගේ ෆේවරිට් ටීම් එක මොකද්ද? සපෝට් කරන්න කාටද? ජැෆ්නා කිංස් ස්කෝර් එක ප්‍රෙඩික්ෂන්. මං හිතනවා 140ක් විතර ෆේවරිට් ප්ලේයර්. චාමින්ද වික්‍රමසිංහ ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගෝල් දිනලා LPL ටූර්නමන්ට් එක ඉවර වුණේ. vlog එකේ අවසානයට ලං වෙලා තියෙන්නේ. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් like එකක් දාලා subscribe කරන්න. අදා සෙට්ටම් එටම පවන්න අයියා පවන් රත්නායක අපේ එක සෙට්ටම් සක්කන. පොඩි මල්ලි අපි ගියා. එන්න අපි කොටක් ගන්න නම් ගියා නා. බයි බයි. හමුවෙමු ආයේ.